සමහර රාජ්‍ය ආයතන තිබෙනවා. ඒ ආයතනයේ ගොඩනගපු කාලයේදී ඒකට කාර්යභාරයක් තිබුණා. අපි දැන් අවුරුදු 50 60ක් පැරණි. දැන් රටට එහෙම කාර්යභාරයක අවශ්‍යතාවයක් නැහැ. හැබැයි රාජ්‍ය ආයතන තියෙනවා. සිමෙන්ති සංස්ථාව හිතන්න. සිමෙන්ති සංස්ථාව තන එක සිමෙන්ති කැටයක් හදන්නේ. හැබැයි සිමෙන්ති සංස්ථාවක් තියෙනවා. මොකද කරන්නේ? අර හොල්සිම් දැන් කවුද අනිත් කම්පැනි එකේ ඉන්නේ නේද මේ? උත්තලමේ. ඒ කම්පැනි එකට ඉඩම බදු දීලා තියෙනවා. ඒකෙන් බදු කුලියක් එනවා. ඒ කුලියෙන් පඩි ගෙවාගෙන ඉන්නවා. ඔක තමයි සිමෙන්ති සංස්ථාව. හරිද? වෙන මුකුත් නෑ හොඳේ. අර සිමෙන්ති කරදී ඉඩමින් බදු කුලියෙන් ඒ ආයතන වලට මොකද්ද කරන්නේ? ඒ නිසා අපි කාර්යභාරයක් නැති ආයතන ටික බහනවා. ඒක අපි කෙලින් කියන්නේ ඡන්දෙට ඡන්ද දෙන්න ඕනේ ඒවට මේ ජනතාව. ඡන්ද දෙන්න ඕනේ මේ බරව කකුල වගේ මේව කරගාගෙන යන්නේ නෙවෙයි. මේක තමයි නිවැරදි දේ අපි රට ගෙනියන්නේ. ඊළඟ එකම අරමුණ වෙනුවෙන් වැඩ කරන ආයතන ගොඩක් තියෙනවා. ඔක්කොම මර්ජ් කරනවා. උදාහරණයකට ගත්තොත් කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවක් තියෙනවා අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ කුරුදුත් අපනයන කරන අපනයන සංවර්ධන මොකට හැදුවද මේ සමහර ඒ ගාල්ලේ ප්‍රදේශින ඇමතිවරේ සතුටු කරන්න කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවක් හදලා දෙනවා. හැබැයි අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවක් කියලා දාපු දෙපාර්තමේන්තුවක්. ඒක අබද්ධ. එකම අරමුණ වලින් ගොඩනගලා තියෙන ආයතන තියෙනවා. එකම කාර්යය කරනවා. ඒවා ඒක අබද්ධ. වසදමනෝ වසදම. අතට ඉතාමත් හොඳ තියුණු රාජ්‍යාන්තරණයක් අතන. ඉතාමත් නිශ්චිතව වැඩේ තියෙන කොතෙන්ද කාටද මොන ආයතනද? 50 සංශෝධනය. ගොඩක් ක්‍රමීය. ඊට පස්සේ ඒ රාජ්‍ය සේවයේ දැන් මලානික වෙලා තියෙන්නේ. අලුත් ඥාන මේකට ගේන්න. ඒ අලුත් ඥාන ගෙන 30000ක් රාජ්‍ය සේවයට බඳව ගන්න. හරි. කිසි කෙනෙක් മന്ത്രിගේ ලියුම් ගන්න යන්නේ. කිසි කෙනෙක් ඇමතිවරුන්ගේ ලියුම් ගන්න යන්නේ. අපි දැන්වීම දාන්නම්. එක්සෑම් එකට වාඩි ඇප්ලිකේෂන් දාගන්න එක්සෑම් එකට වාඩි වෙන්න වැඩිම ලකුණු ගන්න කෙනා ගන්න. ඉතාමත් හොඳ ධාරිතාවක් වෙන කණ්ඩායම රාජ්‍ය සේවයට ගේන්න ඕන. මේක බින්ද වැටුණු ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගේ